ඔක්තෝබර් මාස 18 වෙනිදා ගුරු ග්‍රහයා කටක රාශියේ උච්ච වීම ඔබගේ ධනු ලග්නයට කෙසේ බලපායිද කියා අපි දැන් බලමු. ලග්නාධිපති වන ගුරු කටක රාශියේ උච්ච වීම ධනු ලග්න ඔබට සාර්ථකත්වයට පැමිණීම හැකියාවක් පවතින ග්‍රහචාරයක් බවට පත්වනවා. විශේෂයෙන්ම පිටර රැකියාවන් සඳහා බලාපොරොත්තු දල්වා සිටි ඔබගේ රැකී ආරක්ෂා කටයුතු සාර්ථකව ආකාරයත් ඒ වගේම ඔබ පිටරට සිටින ධනු ලග්න හිමියෙකු නම් අනිවාර්යයෙන්ම ඔබට උසස් ප්‍රතිඵල භුක්ති විඳීමේ හැකියාවක් පවතිනවා. ආර්ථිකමය පැත්තෙන් විශේෂ වූ ධන යෝගයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන සිටියා නම් ඔබට විශේෂයෙන්ම බිරිඳ හෝ සැමියාගේ පැත්තෙන් ඔබට සාර්ථක උදව්වක් අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ධනු ලග්න ඔබට අනිවාර්යයෙන්ම අන් අයගේ උදව්ව තුලින් ව්‍යාපාරික අවස්ථාවක විශේෂ වූ ධන යෝගයක් විදියට හඳුන්වා දෙන්න පුළුවන් ගුරු කටක රාශියේ උච්ච වීම. ඒ වගේම යම් ආකාරයකින් ඔබ රෝහල්ගත වීමට හැකියාවක් පවතිනවා. යටිබඩ ආශ්‍රිතව යම් රෝගී තත්ත්වයක් නිසා හදිසි රෝහල්ගත වීමක් පෙන්눔 කරනවා ඉදිරි වර්ෂ එකමාරක පමණ කාලය. ඉතින් ඔබගේ උපන් හදහනේ ගුරු ග්‍රහයා යම් ආකාරයකින් දුබලව පැවතියා නම් ඔබට යම් රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත වීමේ හැකියාවක්ද පවතිනවා. කෙසේ වෙතත් ඔබ යටිබඩ මුත්‍රාශය වගේම අක්මාවාශ්‍රිතව රෝග තත්ත්වයන් වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න, නිසි ආකාරයෙන් වෛද්‍ය උපදෙස් මතම ක්‍රියා කිරීමට අතිටැන් කරගන්න. ඒ වගේම ඔබ නිවාස අලුත් වැඩියාවක් අලුත් යාන වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු සිටියා නම් එම අවස්ථාව ඔබට ඔක්තෝබර් 18 වෙනිදා පසු වෙලෙමෙන කාලයේදී අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. නව නිවාසයක් මිලදී ගැනීමට බලාපොරොත්තු දල්වා සිටි අයට විශේෂ වූ ප්‍රබල වූ හැකියාවක් මේ ග්‍රහ මාරුව තුලින් බලපෑවෙනවා. ඉතින් විශේෂයෙන්ම ඉඩම් යාන වාහන සම්බන්ධ ව්‍යාපාරවල නිරත වන ධනු ලග්න ඔබට සුවිශේෂ වූ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ හැකියාවක් පවතින බැවින් ඔබගේ ආර්ථික තත්ත්වය ඒ ආශ්‍රිතව වඩාත් උනන්දුවෙන් කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා. ඔබගේ උපන් හදහනේ සඳු ග්‍රහයා 3 වෙනි, සිව් වෙනි හෝ 5 වෙනි තැන්පත්ව ඇතනම් ජන්මේ රාෂ්ටක අපලකාරී තත්ත්වයක් ගත වෙනවා. එවැනි අපලකාරී තත්ත්වයක් ගත කරන ධනු ලග්න ඔබට යම් ආකාරයකින් කොලෙස්ටරෝල් ඒ වගේම හෘදයාබාධ ඇතිවීමද හැකියාවක් පවතිනවා ගුරු කටක රාශිය උච්ච වීම තුල. ඉතින් වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කරන්න, ඒ වගේම ජලය ආශ්‍රිතව යම් අනතුරක් සිදුවීමේ හැකියාවක් පවතිනවා. ඔබ මේ වෙනකොට සඳු මහදසාවක් හෝ රාහු මහදසාවක් ගත කරනවා නම් ඔබ ජලය හා සම්බන්ධ දෙයකින් යම් ආකාරයකින් මාරක තත්ත්වයට පත්වීමේ හැකියාවක් පවතින බැවින් මේ පලාපල විග්‍රහය ගැන ධනු ලග්න ඔබ ඊ타මත්ම කල්පනාකාරීව කටයුතු කරන්න. විශේෂයෙන්ම කටක රාශියේ ගුරු උච්ච වීම තුල ලග්නාධිපති වුවත් ඔබට යම් ආකාරයකින් අසුභකාරී තත්ත්වයක් ගෙන දීමේ හැකියාවක් පවතින බැවින් ඔබගේ උපන් හදහනේ බල දුබලතාවයේ මත මේ ගුරුගේ කටක රාශියේ උච්ච වීම ඔබට සුභ අසුභ මිශ්‍රව ලබා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. කෙසේ වෙතත් අවධානයෙන් තමාගේ සෞඛ්‍යය ගැන වඩාත් කටයුතු කිරීමේ ප්‍රබල උනන්දුවකින් කටයුතු කරන්න කියා සියලුම ධනු ලග්නයන්ගෙන් ඉල්ලා සිටිනවා.